රිටිගල කියන්නේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන ප්‍රදේශයක්. මෙහි විටින් විට විවිධ රජවරු තමන්ගේ ආරක්ෂිත ස්ථානයක් ලෙසින් භාවිතා කරා කියලා ඉතිහාසයේ සඳහන්. ඒ වර්තමානයේ ඉතිහාසයේ අපි කතා කරන තොරතුරු වලට එහා ගිය ඉතිහාසයක් අනිවාර්යයෙන් මේ රිටිගල සතුව පවතිනවා. ඒක විශ්වාසයි. ඒ වගේ තමයි මේ රජවරු මෙහි සිටින කාලේ එක්තරා රජ කෙනෙක් වැවක් ඉදි කරන්න සැලසුම් කරනවා. වැවක් ඉදි කරන්න සැලසුම් කරලා ඒ ස්ථානය පිළිබඳව සොයා බලන්න දූතෙක් පිටත් කරනවා. මේ දූතයාට මග සලකුණු කියනවා. ඒ කාලේ යද්දී මග සලකුණු කියලා එහෙම මග සලකුණු හොයාගෙන තමයි යන්නේ. නිශ්චයටම අමුණුවක් හම්බ වෙනවා. අන්න ඒ ස්ථානය බලාගෙන යන්න කියලා කියනවා. මේ නිශ්චයටම අමුණක් හම්බෙච්චි ස්ථානය හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා පස්සේ ඒ ප්‍රදේශයේ අර වාරි කර්මාන්තය සිද්ධ කරා කියලා සඳහන්. ඒ වගේම තමයි තවත් ජනප්‍රවාදයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ නිශ්චයටම රත්තරන් රිදී නිදන් කරලා වැවක් ඉදි කරා කියලා. ඉතින් මේ නිශ්චයටම අමුණ හොයාගත්ත තැන නිශ්චයටම රත්තරන් රිදී නිදන් කරපු තැන ක්‍රමක්‍රමයෙන් මේ කතා කියවිලා අමුනිච්චිය වශයෙන් ඒ ග්‍රාම නාමය නිර්මාණය වෙලා තියෙනවා. අමුනිච්චිය කියන ග්‍රාම නාමය එහෙම තමයි නිර්මාණය වෙන්නේ. මේ රිටිගල කන්ද ආශ්‍රිත ග්‍රාමයක් තමයි අමුනිච්චිය කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජනශ්‍රුති දැන කියා ගන්න දිවෙනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට දැක බලා ගන්න.